බඩ අඩු ගන්න හිතන් ඉන්න අයගේ සෙකන්ඩ් ස්ටෙප් එක මොකද්ද? මම ෆස්ට් ස්ටෙප් එක එක්ස්ප්ලেইন කරා කලින් වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. කලින් වීඩියෝ එකේ මම එක්ස්ප්ලেইন කරා ඔයාලගේ මීල්ස් මැනේජ් කරන්නේ කොහොමද කියලා. එතකොට සෙකන්ඩ් ස්ටෙප් එකේ විදියට ඔයාලගේ ෆස්ට් ස්ටෙප් එකේ මම කියපු විදියට මීල්ස් ටික මැනේජ් කරන ගමන් කන්ට්‍රෝල් කරන ගමන් ඔයාලා සෙකන්ඩ් ස්ටෙප් එක විදියට කරන්න ඕනේ. ඔයාලා වර්ක්අවුට් එකක් කරන්න ඕනේ. වර්ක්අවුට් එකක් කරන්න ඕනේ කියලා මම කියන්නේ මේ වර්ක්අවුට් එක දැනට කරන්නේ නැති කෙනෙක්ට එකපාරටම ඔයා ජිම් එකට යන්න ඕනේ නැහැ. ඔයා ජිම් එකට ගිහලා නැත්නම් ඔයා වර්ක්අවුට් එකක් කරලා නැත්නම් ඔයා එකපාරටම වර්ක්අවුට් එකක් කරන්න අයිඩියා නැත්නම් ඔයාලා කියන්නේ කන්සිස්ටන්සි එකක් ඔයාලා ජිම් එකට යන්න හැදිලා නැත්නම් ඔයා එකපාරටම වර්ක්අවුට් එකක් කරන්න යන්න එපා. ඔයාට බිසි ලයිෆ් ස්ටයිල් එකක් තියෙන කෙනෙක් නම් ඔයා එකපාරම වර්ක්අවුට් එකක් කරන්න යන්න ඕනේ නැහැ. වර්ක්අවුට් කරන්න බෑ ජිම් එකට යන්න බෑ කියලා ඔයා මේක අතාරින්න ඕනේ නැහැ. ෆස්ට් ස්ටෙප් එකේ මම කියපු විදිහට ඔයා මීල් ස්ටික් කන්ට්‍රෝල් කරන ගමන් ඔයා දවසට විනාඩි 20ක් 30ක් අතර කාලයක් අනිවාර්යයෙන්ම වෝක් එකක් දාන්න ඕනේ. අනිවාර්යයෙන්ම දවසට විනාඩි 20ක් 30ක් ඩේලි ඇවිදින්න ඕනේ. ඒතර ෆස්ට් මන්ත් එකේදී ඔයා මේක කන්ටිනියු කරන්න. ඒතර ඔයා මාසයක් මේ විදිහට කරාට පස්සේ ඔයා දවසට විනාඩි 20ක් 30ක් ඇවිදිනවා. ඒතර ඔයාට ඔයාගේ කන්සිස්ටන්සි එක යම් ප්‍රමාණයක් හැදෙනවා. ඊට පස්සේ පුළුවන් ඔයාට ජිම් එකකට යන්න. ඒ කියන්නේ ඔයාගේ කන්සිස්ටන්සි මේකෙන් හදාගන්න සෙකන්ඩ් ස්ටෙප් එක විදිහට අනිවාර්යයෙන්ම දවසට විනාඩි 20ක් 30ක් අතර කාලයක් අනිවාර්යයෙන්ම ඔයා වෝක් කරන්න ඕනේ. එතකොට තර්ඩ් ස්ටෙප් එක ඕන අය අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න තර්ඩ් ස්ටෙප් කියලා. මම තර්ඩ් ස්ටෙප් එක ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්.